ඔයා ජිම් එකට ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා සෙල්ලම් කරනවා. හැබැයි ආපහු ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? අන්න ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද ගොඩක් අය ජිම් එකට ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා සෙල්ලම් කරනවා. හැබැයි මේ මහන්සි වෙන තරමට අවසානයේදී ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද ඇත්තටම ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ ජිම් එකේදී නෙමෙයි. මාංශපේශී හරියට වර්ධනය වෙන්න නම් ඒවට නියමාකාරයෙන් පෝෂණය ලැබෙන්න ඕනි. මාංශපේශී වර්ධනය කරගන්න සහ රිකවර් කරගන්න විද්‍යාත්මකව තහවුරු කරපු ලෝකප්‍රකට ක්‍රීඩකයින් පවා ආහාරයට ගන්න සුපිරිම ආහාර කීපයක් අපි ඔයාට මේ වීඩියෝවෙන් කියලා දෙනවා. ඔයත් බොඩි බිල්ඩින් කරන ෆිට්නස් හදාගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඇත්තටම ඔයා මහන්සි වෙලා බර උස්සනකොට ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ නැහැ. ඒ වෙලාවට සිද්ධ වෙන්නේ ඔයාගේ මාංශපේශීන් ඉරෙන එක. ඔයා මසල් එකකට එක්සර්සයිස් එකක් කරන හැම වෙලාවකදීම ඔයාගේ මාංශපේශීවල තියෙන සිහින් තන්තු ඉරීමකට ලක් වෙනවා. ඇත්තටම ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ ඔයා රෙස්ට් එකේ ඉන්න වෙලාවදී. ඒකට ඔයා ලබා ගන්න ආහාර පානවල තියෙන පෝෂක පදාර්ථ ප්‍රධාන වශයෙන් බලපානවා. ව්‍යායාම කරනකොට මේ ඉරෙන මාංශපේශීවල තියෙන සිහින් තන්තු නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒවා ශක්තිමත් කිරීමේ හැකියාව ප්‍රෝටීන වලට තියෙනවා. ඔයාගෙන් ෂෙයා වෙලා ගියපු ශක්තිය නැවත ලබා දීමේ හැකියාව කාබෝහයිඩ්‍රේට් වලට තියෙනවා. හිතකර මේදේ සහ ශුද්‍ර පෝෂක ඔයාගේ හෝමෝන සමතුලිතව තියාගන්න වගේම ඔයාගේ මාංශපේශී රිකවර් කරගන්න උදව් වෙනවා. ව්‍යායාම කිරීමෙන් පසු ඔයා ලබා ගන්න ආහාර වේල ඔයාට මගහැරුණොතින් ඔයාගේ මේ මාංශපේශී වර්ධන ක්‍රියාවලිය අඩාල වෙනවා. මතක තියාගන්න ඔයාගේ මාංශපේශී හරියටම වර්ධනය වෙන්නේ ජිම් එකේදී නෙමෙයි ගෙදර කුස්සියේදී. මාංශපේශී වර්ධනය ගැන කතා කරනකොට මේකට ගැළපෙන සුපිරිම ආහාර කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම තැන ගන්නේ බිත්තර. බිත්තරයක් කියලා කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රභවයක්. ඔයාගේ ශරීරයේ තියෙන පටක සහ මාංශපේශී ප්‍රතිනිර්මාණය කරන්න සහ වර්ධනය කරන්න අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල 9ම බිත්තරවල අඩංගු වෙනවා. මේ අතරින් ලියුසීන් කියන ඇමයිනෝ අම්ලය ඔයාගේ මාංශපේශී නැවත ප්‍රතිනිර්මාණය කරන්න උදව් වෙනවා. වැදගත්ම දේ තමයි බිත්තර ස්වභාවිකයි. ඒ වගේම අඩු මිලකට ලබා ගන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලියටත් පහසුයි. මේ නිසා බිත්තර කියන්නේ ශරීරයට ශක්තිය ගෙන දෙන සුපිරිම උදෑසන ආහාරයක්. කාය වර්ධනයේදී තවත් බොහොම ජනප්‍රිය කෑමක් තමයි චිකන් බ්‍රෙස්ට් කියලා කියන්නේ. ලීන් ප්‍රෝටීන් බහුල ඇමයිනෝ අම්ල පිරුණු මේදය අඩු කෑමක් තමයි චිකන් බ්‍රෙස්ට් කියලා කියන්නේ. චිකන් බ්‍රෙස්ට් මාංශපේශී ගොඩනගන්න ගොඩක් කාර්යක්ෂම විදිහට උදව් වෙනවා. ව්‍යායාම කිරීමෙන් පස්සේ ඔයා ලබා ගන්න ආහාර වේලට එකතු කරගන්න පුළුවන් තවත් සුපිරි කෑමක් තමයි චිකන් බ්‍රෙස්ට් කියලා කියන්නේ. මේක ඔයාගේ මාංශපේශී ප්‍රතිනිර්මාණය කරන්න වගේම ශක්තිමත් කරන්න උදව් වෙනවා. අපේ ලිස්ට් එකේ තියෙන ඊළඟ ආහාරය තමයි ග්‍රීක් යෝගට්. මාංශපේශී නැවත නිර්මාණය වීම සිද්ධ වෙන්නේ ජිම් එකෙන් පිටත ඉන්න වෙලාවෙදී. මේක ඔයාගේ නිින්දෙදි පවා සිද්ධ වෙන දෙයක්. මෙන්න මෙතනදි තමයි අපිට ග්‍රීක් යෝගට් වැදගත් වෙන්නේ. ග්‍රීක් යෝගට් වල වේ ප්‍රෝටීන් සහ කැසයින් ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. මාංශපේශී අලුත් වැඩියා වීම වේගවත් කරන්න වේ ප්‍රෝටීන උදව් වෙනවා. කැසයින් ප්‍රෝටීන් ජීර්ණය සිද්ධ වෙන්නේ බොහොම සෙමින්. මේක නිසා රාත්‍රී කාලයේදී පවා ඔයාගේ මාංශපේශී අලුත් වැඩියා වීමට ශක්තිය ලබා දීමේ හැකියාව කැසයින් ප්‍රෝටීන් වලට තියෙනවා. ඔයා ලබා ගන්න මේ ග්‍රීක් යෝගට් වලට බෙරි වර්ග සහ ඇට වර්ග කීපයක් එකතු කරගන්න පුළුවන් නම් ඒක ඔයාගේ සෞඛ්‍යයට තවත් ගොඩක් වැදගත් වෙනවා. අපේ ලිස්ට් එකේ තියෙන 4 වෙනි ආහාරය තමයි සැමන්. ඔයාගේ ශරීරයේ තෙහෙට්ටු වෙලා අභ්‍යන්තරයෙන් රෝගී වෙලා නම් තියෙන්නේ මේක ඔයාගේ මාංශපේශී වර්ධනයට බාධාවක්. මෙන්න මෙතනදි තමයි අපිට සැමන් වැදගත් වෙන්නේ. සැමන් කියන්නේ ප්‍රෝටීන් ප්‍රභවයක් විතරක්ම නෙමෙයි. සැමන් වලට ඔයාගේ ශරීරය සුව කිරීමේ හැකියාව තියෙනවා. සැමන් වල ඔමෙගා 3 මේද අම්ල බහුලව අඩංගු වෙනවා. මේ ඔමෙගා 3 මේද අම්ල ඔයාගේ ශරීරයේ තියෙන වේදනා සමනය කරන්න උදව් වෙනවා. ඔයාගේ මාංශපේශී වල තියෙන තුවාල සුව කරන්න වගේම ශරීරයට පෝෂක පදාර්ථ අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න සැමන් වලට හැකියාව තියෙනවා. ඔයාගේ සන්ධි ශක්තිමත්ව තියාගන්න මාංශපේශී වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න වගේම මාංශපේශී රිකවර් වෙන්න ගතවන කාලය අඩු කිරීමේ හැකියාවත් සැමන් වලට තියෙනවා. ඇත්තටම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ඔයාගේ ශරීරයට ගොඩක් වැදගත්. ඔයා කරන හැම ව්‍යායාමයකදීම ඔයාගේ මාංශපේශී වල ශක්තිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ක්විනෝවා සහ රතුබත් වැනි ආහාරවල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට බහුලව අඩංගු වෙනවා.
ව්‍යායාම කිරීමේදී ඔයාගේ ශරීරයෙන් ක්ෂය වන ග්ලයිකොජන් නැවත ගබඩා කර දීමේ හැකියාව සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වලට තියෙනවා. ඔයාගේ මාංශපේශී වර්ධනය කරන්න වගේම ශක්තිමත් කිරීමේ හැකියාව මේ ග්ලයිකොජන් වලට තියෙනවා. ඒ වගේම ක්විනෝවා සහ රතු බත්වල මැග්නීසියම් සහ B විටමින් වර්ගද බහුලව අඩංගු වෙනවා. මේ ආහාර ජීර්ණය වීම සෙමින් සිදුවන නිසා ඔයාට අනවරත ශක්තිය ලබා දීමේ හැකියාව තියෙනවා. මේක ඔයාගේ මාංශපේශී රිකවර් කරගන්න ගොඩක් උදව් වෙනවා. මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර සමග ප්‍රෝටීන සහිත ආහාර කීපයක් එකතු කරගන්න පුළුවන් නම් ව්‍යායාම කිරීමෙන් පස්සේ ලබා ගන්න පුළුවන් සුපිරි ආහාර වේලක් ඔයාට ලැබෙනවා. ඔයාගේ මාංශපේශී රිකවර් කර ගැනීම ඉක්මන් කරගන්න පුළුවන් සුපිරි ආහාර කීපයක් ගැන අපි දැන් කතා කරමු. ඔයාගේ මාංශපේශී රිකවර් වෙන්න පටන් ගන්නෙ ඔයා රෙස්ට් එකේ ඉන්න වෙලාවේදී. ව්‍යායාම කිරීමෙන් පස්සේ ඔයා ලබා ගන්න හැම ආහාර පානයක්ම ඔයාගේ මේ මසල්ස් රිකවරි වීමට ගොඩක් වැදගත් වෙනවා. මහන්සි වෙලා කරන ව්‍යායාම සෙට් එකකින් පස්සේ ලබා ගන්න සුපිරිම පළතුරු වර්ග දෙකක් තමයි කෙසෙල් සහ බෙරි කියන්නේ. ගොඩක් වෙලා මහන්සි වෙලා ව්‍යායාම කළාට පස්සේ ඔයාගේ මාංශපේශී ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ. මේ නිසා මාංශපේශී වලට ප්‍රෝටීන විතරක් නෙමෙයි ශක්තියත් අවශ්‍යයි. මෙන්න මෙතෙන්දි තමයි අපිට කෙසෙල් සහ බෙරි වැදගත් වෙන්නේ. ඔයාගේ ශරීරයෙන් ක්ෂය වෙලා ගිය ග්ලයිකොජන් නැවත ලබා දීමේ හැකියාව කෙසෙල් වලට තියෙනවා. කෙසෙල් වලින් ඔයාට ක්ෂණික ශක්තියක් ලැබෙනවා වගේම මාංශපේශී රිකවර් කිරීම වේගවත් වෙනවා. බ්ලූබෙරි, රාස්බෙරි සහ ස්ට්‍රෝබෙරි වැනි බෙරි වර්ගවල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක ඔයාගේ මාංශපේශී වල වේදනා සමනය කරන්න වගේම ඉරුණු මාංශපේශී යථා තත්ත්වයට ගන්න ගොඩක් උපකාරී වෙනවා. මේක නිසා ඔයාගේ මසල්ස් වලට වුණු ඩැමේජ් එක රිකවර් කරගන්න වගේම ශරීරයට ක්ෂණික ශක්තියක් ලබා දෙන්න කෙසෙල් සහ බෙරි ගොඩක් වැදගත් පළතුරු වර්ග දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීළඟට තවත් වැදගත් ආහාරයක් තමයි නිවිති සහ කොළ පැහැති පලා වර්ග කියලා කියන්නේ. මසල් රිකවරි ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් ෆෝකස් කරන දෙයක් තමයි ප්‍රෝටීන් කියලා කියන්නේ. නමුත් ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි ඔක්සිජන් කියලා කියන්නේ. මොකද මේ මහන්සි වෙලා ඉන්න මසල්ස් වලට ඔක්සිජන් බහුලව අවශ්‍යයි. මෙන්න මෙතෙන්දි තමයි අපිට නිවිති සහ කොළ පැහැති පලා වර්ග වැදගත් වෙන්නේ. නිවිති සහ කොළ පැහැති පලා වර්ගවල යකඩ සහ මැග්නීසියම් බහුලව අඩංගු වෙනවා. මේ සංඝටක ඔයාගේ රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරනවා. මේකෙන් ඔයාගේ මාංශපේශී වලට ඔක්සිජන් සැපයීම වැඩි දියුණු වෙන අතර මාංශපේශී රිලැක්ස් වෙන්න මේක ඔයාට උදව් වෙනවා. ඔයාගේ දරා ගැනීමේ ශක්තිය ඉහළ දාන්න යකඩ වලට හැකියාව තියෙනවා. ඔයාගේ ස්නායු පද්ධතිය සංසුන්ව තියාගන්න වගේම මාංශපේශී වල කෙන්ඩ පෙරලීම වළක්වා ගැනීමේ හැකියාව මැග්නීසියම් වලට තියෙනවා. එළවලු සලාදයකට, ස්මූදි එකකට, ඔම්ලට් එකකට වගේ ඕනම දෙයකට නිවිති කොළයක් දෙයක් එකතු කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේම ව්‍යායාම කිරීමෙන් පස්සේ ඔයා ලබාගත යුතු නැති ආහාර වර්ග කීපයකුත් තියෙනවා. පැය ගාණක් මහන්සි වෙලා එක්සර්සයිස් කරලා වැඩකට නැති ජරාව ටිකක් ආහාරයට ගත්තොතින් ඔයාගේ මහන්සිය සම්පූර්ණයෙන්ම අපතේ යනවා. මේ නිසා ව්‍යායාම කරන ඔයා ආහාරයට ගත යුතු නැති ප්‍රධාන ආහාර වර්ග කීපයක් තියෙනවා. පිටි සහ සීනි අධික ක්ෂණික ආහාර. පේස්ට්‍රී, ෂෝටීස්, බේකරි නිෂ්පාදන වගේ අධික පිටි සහිත ආහාර කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. ඊළඟට මද්‍යසාර. මද්‍යසාර කියන්නේ ව්‍යායාම කරන ඔයාට කොහොමත්ම ගැලපෙන්නේ නැති පානයක්. ඒ වගේම තමයි සීනි අධිකව එකතු කරපු කෘතිම්ම පැණි රස ආහාර. මෙන්න මේ කතා කරපු ආහාර පාන ඔයාගේ මාංශපේශී වල ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම අඩාල කරනවා. මේකින් ඔයාගේ මාංශපේශී රිකවර් වීම බ්ලොක් කරලා දානවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමත් පහත දානවා. ශරීරයට හිතකර ආහාර වේලක් ආහාරයට ගන්නවා වෙනුවට මේ වගේ ආහාර වේලක් ආහාරයට ගැනීමෙන් ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වැරදි පාරකට යොමු වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනි දෙයක් තමයි නිවැරදි පෝෂක ලබා ගන්නේ නැතුව ශරීරයේ අධික ලෙස වෙහෙස කරලා ව්‍යායාම කිරීම ඔයාගේ මොළයට බරපතල හානි ගෙන දෙනවා. මේක නිසා මතක තියාගන්න ඔයාගේ මාංශපේශී නියමාකාරයෙන් වර්ධනය කර ගන්න නම් ඔයාට සමබල පෝෂක සහිත ආහාර වේලක් ආහාරයට ගන්න ඕනි. මේක නිසා මතක තියාගන්න ඔයා කොච්චර මාංශ වේලා ව්‍යායාම කළත් ව්‍යායාම කරද්දි ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ නැහැ. ඔයාගේ මාංශපේශී වර්ධනය වෙන්නේ ඒවට නියමාකාරයෙන් පෝෂක පදාර්ථ ලැබෙනකොට විතරයි. මේක නිසා ඔයාට හිතකර ආහාර වේලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, හිතකර මේදේ සහ ලීන් ප්‍රෝටීන් මේ ආහාර වේල තුල අනිවාර්යෙන්ම අඩංගු විය යුතුයි. මොකද මෙන්න මේ ආහාර වේල තමයි ඔයාගේ මාංශපේශී නියමාකාරයෙන් වර්ධනය කරන්නේ. මේක නිසා ඊළඟ පාර ජිම් එකට ගියාම මතක තියාගන්න මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලබා ගන්න නම්
ජිම් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ නිවැරදි පෝෂක සහිත හිතකර ආහාර වේලක් ලබා ගන්න ඕනි කියලා. මේක නිසා ඔයා ජිම් එකේදී ගත කරන කාලයට දෙන වටිනාකම හා සමාන වටිනාකමක් ඔයාගේ ආහාර වේල පිළියෙල කරගන්නත් ලබා දෙන්න ඕනි. වැඩකට නැති කඩචෝරු ෂණික ආහාර මද්‍යසාර අධික සීනි සහ පිටි සහිත ආහාර මේ කිසිම දෙයක් ආහාරයට ගන්න එපා. ඉතින් බොඩි බිල්ඩින් කරන වගේම ෆිට්නස් හදාගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ වගේ වටින තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.